ඔයගොල්ලෝ දකින්නදී ඊයේ දිනේ වෙනකොට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ ජනාධිපතිවරයාට පිළිගන්නු ලැබුවා. ඉතින් එතෙන්දී විශාල ලාභයක් වාර්තා කරන්න හැකියි බව ජනාධිපතිවරයාගේ මාධ්‍යංශය විසින් සමාජ මාධ්‍ය හරහා සහ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා පළ කරනවා. ඉතින් මෙතන විශේෂ තත්ත්වයක් වෙලා තියෙන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව ගිය අවුරුද්දේ මේ වගේ ඉහළ ලාභයක් වාර්තා කරාට මේ අවුරුද්දේ ඒ ලාභය වාර්තා කරන්න කියලා තියෙන්නේ සේවකයන්ගේ අතපය බැඳලා තමයි පීනන්න ළඟට දාලා තියෙන්නේ. ඒකේ මූලිකම தත්ත්වය තමයි මේ වෙනකොට ජාතික ඉදිරි කිරීමේ බැංකුවට ස්ථිරව තමන්ගේ සාමාන්‍ය අධිකාරියවරයා පත් කරගන්න අවස්ථාව මහ බැංකුව විසින් සලසලා දීලා නැහැ. මොකද හිටපු සාමාන්‍ය අධිකාරියවරිය එළියෙන් ගන්න කියලා මහ බැංකුවේ ලොකු බලපෑමක් තිබුණා. ඒ අනුව එළියෙන් කෙනෙක් බඳවලා අවුරුදු 3ක කොන්ත්‍රාත් කාලයකට එයා අවුරුදු 2ක් අවසානයේ ටියටියෙම යන්න ගියා මේ බැංකුව අදාළයි. එතකොට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුවක් ගත්තා අතුලේ ඉන්න පළපුරුදු සේවකයන්ගේ අභ්‍යන්තර ක්‍රමවේදයේ යටතේ මේ බදවා ගැනීම කරනවා කියලා. ඒ අනුව බැංකුවේ ඉන්න සුදුසුකම් තියෙන ස්ථිර කෙනෙක් මේ සඳහා පත් කරනවා. හැබැයි ඒ කෙනාට මේ දේ කරන්න පුළුවන්ද විශ්වාසනීයත්වයක් තියනවද කියලා එකපාරක් දෙපාරක් අස්තිවලු කරලා දැන් මාස 6කට විවිධ කොන්දේසි පනවලා දීලා තියෙනවා යාගේ පිටර් පොරයක. ඒක අනුමත කරන්න නම් එයාට මෙන්න මේ කොන්දේසි ඉටු කරන්න කියලා ආබන්තු විසින් පනවලා දෙනවා. ඉතින් අපි අහන්නේ බැංකුව තුල අවුරුදු 30ක් සේවය කරපු කෙනෙක්ට විශ්වාසනීයත්වයක් තියෙනවා. ඒ කියන්නේ අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාවලිය තමයි මේගොල්ලෝ ප්‍රශ්න කරලා තියෙන්නේ. මෙහෙම සිද්ධියක් වුණොත් මෙයාට මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඉතින් එතන ඉන්න කෙනෙක්ට බැංකුව ඇතුලේ කෙනෙක්ගේ තත්ත්වය ඒ ආකාරයෙන්ම අයින්න පුළුවන්ද කියන එක අපිට මේ වෙනකොට බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. සහ බැංකුවේ පළවෙනි පුටුව තමයි සාමාන්‍ය අධිකාරිය කියන්නේ. ඒක ස්ථිරව නැති වෙනකොට බැංකුවක් පවත්වාගෙන යන්න කොයි ආකාරයකද කියන බරපතල ගැටලුව අපිට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය තනතුරු කීපයක් බැංකුවේ හිස්ව තියෙනවා. ඒකේ ගොඩක් ඒවා සමහර ඒවා ප්‍රතික්ෂේප වෙලා දෙනවා මේ පිටන් ප්‍රොපර් ලබා දීම. සමහර ඒවා රීකන්සිඩර් කරන්න කියලා තියෙනවා. ඒකේ විශේෂම තත්ත්වයක් තමයි DGM ලීගල් කියන තනතුර. ඒ කියන්නේ නීති අංශය ප්‍රධානී තනතුර. ඊට කෙනා විශ්‍රාම ගියාට පස්සේ අලුත් කෙනෙක් පත් කරනවා අභ්‍යන්තර ක්‍රමවේදය අනුව අධ්‍යක්ෂ මණ්ඩලය හරහා තමයි මේ පත් කිරීම සිදු කරන්නේ. එතකොට එයාට පිටන් ප්‍රොපර් ගන්න ඉල්ලුම් කරාම මහ බැංකුවෙන් ඊට පස්සේ ලියුමක් වෙනවා මෙයාට පිටන් ප්‍රොපර් ගන්න එපා. ඒකේ 3 දිනක් ඇතුළත් වෙනවා. හැබැයි අපේ හිටපු සාමාන්‍ය අධිකාරිවරිය පුද්ගලිකව ආයෙත් ලියුමක් කරනවා මෙයාට පිටන් ප්‍රොපර් ගන්න කියලා. අර පිටන් ප්‍රොපර් ගන්න එපා කියපු මහ බැංකුව සුපරීක්ෂණ අංශයම මේක නැවත විමර්ශනය කරලා එයාට පිටන් ප්‍රොපර් දෙන්න සුදුසු නැහැ කියලා නිර්දේශ කරනවා. ඉතින් මේක මොන වගේ තත්ත්වයක්ද කියන එක අපිට හිතා ගන්න බෑ. මේගොල්ලෝ මොන දේවල් පදනම් කරගෙනද මේ දේවල් කරන්න කියන එක අපිට මේ වෙනකොට හිතා ගන්න බැරි වෙලා තියෙනවා. සහ බරපතල සැකයක් ඇවිල්ලා තියෙනවා බැංකුව ඇතුලේ හෝ දැනට සේවයේ නියුතු කෙනෙක් හෝ නැත්නම් විශ්‍රාම ගිය කෙනෙක් මේකට යට ඉඳන් මොනවා හරි කකුලෙන් අදින ක්‍රියාවලියක් එක යනවා කියලා. ඉතින් මේක තමයි තත්ත්වය. ඒ වගේම තමයි ඊගාව තනතුර CRO තනතුර සහ ප්‍රධාන අනුකූලතා නිලධාරණිය කියන තනතුරු දෙකම මහ බැංකුව වාර්තාව වගේ. ඒ කියන්නේ මහ බැංකුවේ සුපරීක්ෂණ අංශය මගින්ම 2024 කියලා තියෙනවා. මෙන්න මේ තනතුරු දෙක GM ට පල්ලෙහා තනතුරක පිටවන්න කියලා. ඊට අමතරව 2023-24 විගණකාධිපති වාර්තාවේ තියෙනවා CRO තනතුර GM ට පල්ලෙහා ඉමීඩියට් පොසිෂන් එකේ පිටවන්න. ඒක බලලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කළා එයාට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය තනතුරු දෙකක් පිරිනමනවා. ඒ පිරිනැමුවාම අර ඒ තනතුරේ පිටවන්න කියපු සුපරීක්ෂණ අංශයම නැවත කියනවා මේ ඇයට පිටන් ප්‍රොපර් දෙන්න නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය කරලා නැහැ කියලා. ඉතින් මේවා තමයි විහිළුවට කරුණ. මොකද අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ මුදල් අමාත්‍යාංශය හරහා ඒගොල්ලන්ට අනුකූලතාවය දෙන්නේ මහ බැංකුව හරහා ඒගොල්ලෝ බැංකුවට දාලා තියෙන බැංකුවේ මේ වගේ කටයුතු පවත්වාගෙන යන්න. ඒතකොට ඒ අය සිදු කරන පත්වී මේගොල්ලෝ නැවත කිසිම පදනමක් නැතුව මේ විදිහට රිජෙක්ට් කරලා එවුවාම බැංකුව පවත්වාගෙන යන්නේ බරපතල ගැටලුවක්. මේක අවුරුදු 1ක් 2ක් නෙමෙයි ගොඩාක් කාලයකින් සිද්ධ වෙන එකක්. ඒ කියන්නේ අවුරුදු 3කින් තමයි මේ පිටට ප්‍රොජෙක්ට් එක ගන්නන්නේ. ඉතින් මේගොල්ලෝ අවුරුද්දක් ගන්න බැංකුවට ඇවිල්ලා සුපරීක්ෂණ අංශයෙන් හැමතිස්සෙම පරීක්ෂණ පවත්වනවා. ඒ පරීක්ෂණ වලට මේ දේවල් පේන්නේ නැති කියන තමයි සංගමයක් විදිහට අපිට අහන්න තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපේ හිටපු ITDGM අවුරුදු 59 දී පදවාගත්තේ අවුරුදු 2 කොන්ත්‍රාත් පදනමකට එයාට කිසිම බලපෑමක් නැතුව පිටන් ප්‍රොපර් එක දෙනවා. මොකද එයා පිටින් ආව කෙනෙක් හින්දා සතියක් වගේ කාලයක් ඇතුළත පිටන්
ප්‍රොපර් දීලා එයාට 60 පිරිනකොට යන්න වෙනවා. ඒක අවුරුද්දයි සේවා කාලේ. ඊට පස්සේ බැංකුව ඇතුලේ ඉන්න පළපුරුදු කෙනෙක් පත් කරන අභ්‍යන්තර ක්‍රමවේදය අනුව එයාට ෆිට් ඇන්ඩ් ප්‍රොපර් ගියාට පස්සේ නිර්නාමික පෙස්සම එයාගේ පොඩේට අමුණලා එවනවා. අමුණලා කියනවා මෙන්න මේ නිර්නාමිකයේ තියෙන තොරතුරු හොයලා බලලා මේ තොරතුරු නැවත සලකා බලන්න මේ පත් කිරීම වළංගුද. ඉතින් නිර්නාමික දිනයක් සඳහන් නැති එස්සමකට නම් මේ නිලධාරීන් වැඩ කරන්නේ. අපි අහන්නේ අපි මේ ලියුම් ගණනාවක් යවලා තිනවා බැංකුවේ මෙන්න මේ දේවල් වෙනවා කියලා අපේ නිල ලෙටර් හෙඩ් එකේ නිල අස්සන සහිතව ඔය ආංශික ප්‍රධානියට ඕනෑ තරම් ලියුම් යවලා තිනවා. අපේ ලියුම් වල ප්‍රතිචාර විදිහට මුදල් අමාත්‍යාංශය හරහා නිලධාරී ඉන්න තැනැත්තියට ලියුම් යවලා තිනවා. හැබැයි මේ දක්වා එකම ලියුමකටවත් අපිට කිසිම ප්‍රතිචාරයක් නැහැ. එහෙම කරන සුපරීක්ෂණ අංශය අපේ පත්කිරීමක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කළා නිල වශයෙන් කළා යවුවාම නිර්නාමික පෙස්සමක් අහුණලා ආයෙ බැංකුවට එවනවා. ඒක මොන වගේ නීති අනුකූල තත්ත්වයක්ද කියලා ඔබ සියලු දෙනා හිතලා බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ හිතලා බලන්න මේගොල්ලන්ගේ වෘත්තීය භාවය කියන එක කොතනද තියෙන්නේ කියලා. ඉල්ල පෙස්ස මේ ඉල්ල නොවන අස්සනක් නැති දිනයක් නැති පෙස්සවල තියෙන කරුණු පදනම් කරගෙන මහ බැංකුව වගේ රටේ ආර්ථිකය මෙහෙවන ආයතනයක් වැඩ කරන්නේ. ඉතින් බැංකුව වල සුපරීක්ෂණ තත්ත්වය මොන වගේ තත්ත්වයකට පත් වේද කියලා ඕගොල්ලෝ හිතලා බලන්න. ඉතින් මේ වගේ තමයි මේ බැංකුවේ කටයුතු අද වෙනකොට වෙන්නේ. එතකොට මේ බැංකුවේ ප්‍රධාන දරදරු හරියට පත් කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියලා දෙනවා. හැබැයි කොයි වෙලාවකත් මේ පත් කිරීම කළාද නැද්ද කියලා පසුබිමක් සිදු කරලා නැහැ මේ ආයතනය විසින්. ඉතින් මේ දේවල් අපි අදාළ අංශවලට ජනාධිපතිවරයාගේ ඉඳලා පහළට සියලු දෙනාට ලියලා තියෙනවා. මේ දක්වා මේ දේවල් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගත්ත බවක් අපිට පේන්නේ නැහැ. ඒ වගේ මේ தත්ත්වය දිගින් දිගටම සිද්ධ වෙනවා නම් මේ දේවල් සිද්ධ වෙන්නේ මහා බැංකුව අධිපතිවරයාගේ අනුදැනුම මත නම් එහෙමනම් එයාගේ අනුදැනුම මත නොවේ නම් එයාගේ මැදිහත් වීමක් වෙලා මේ අදාළ පාර්ශවයන්ට ඒ අදාළ දැනුවත් කිරීම කරලා මේක නිවැරදි කරන්න කියලා අපි ඉල්ලීම් කරනවා. මොකද අද වෙනකොට ඒගොල්ලෝ පැහැදිලිව බලන්න තිබුණා අර පෞද්ගලික බැංකුවක වෙලා තියෙන අක්‍රමිකතාවය ඒගොල්ලන්ට මගහැරිච්ච තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සුපරීක්ෂණය කරනවා වෙනකොට මේකේ බැංකුවක එහෙමත් නැත්නම් රාජ්‍ය බැංකුවල තියෙන කවුරුන් හෝ තරහකාරයෙක් තමන්ගේ ඒ තනතුරු ලබා ගැනීමේ හැකියාව නැති කෙනෙක් විසින් යවන නිර්නාමික ලිපි වලට ප්‍රයොරිටි දීලා වැඩ කරනවා නම් ඉස්සරහට බැංකු ශාස්ත්‍රයේ මීට වඩා අවදානම් තැනකට තල්ලු වේ කියන පණිවිඩය දෙමින් මේක ඊට එහා යනවා නම් එතනින් එහාට සංගමයේ විදියට කටයුතු කරන්න සූදානම් බව පවසමින් ඒ වෙනුවෙන් සමාජ බෙදගස්සනවා කියන පණිවිඩය දෙමින් අවසන් කරනවා.